හායි ඔයාලට කොහොමද? ඇත්තටම කියනවා නම් මේ හොටෙල් එකේ ජීවිතේ කවරක් හරි ගන්න ඕන ලස්සනම අත්දැකීමක් තියෙන හොටෙල් එකක්. මම හිතුවෙත් නෑ මෙච්චර කන්න තියෙන දැනක් තියෙනවා කියලා. මේ ගොඩක් ලස්සනයි. ඇත්තටම සීවීව් එකත් එක්ක ලස්සනට තිබ්බා. අපිට ලස්සනට ඒ රූම් එක ඇරේන්ජ් කරලා දීලා තිබ්බා. අපි කිව්ව විදිහට තමයි. මේ ගොඩක් ඔයාලට පුළුවන් නම් අර රූම් එක දාලා පොඩි රික්වෙස්ට් එකක් දාන්න බලන්න. ඇත්තටම ගොඩක් ලස්සනයි. අපි චෙක් ඉන් උනේ 3ට. අපිට චෙක් අවුට් එක තිබ්බේ ඊළඟ දවසේ 3. අපිට එතකොට ස්නැක් එකයි, ඩිනර් එකයි, බ්‍රෙක්ෆාස්ට් එකයි, ලන්ච් එකයි තමයි පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ. අපි 12ට රූම් එක චෙක් අවුට් වෙන්න ඕනේ රූම් එකෙන්. ඊට පස්සේ අපිට ලන්ච් එක අරගෙන එන්න පුළුවන්. එයාලට වෙනම බීච් ඒරියා එකක් තියෙනවා. ඒකත් යූස් කරන්න පුළුවන්. ඒ වුණාට බීච් එකේ ස්විමින් කරන්න දුන්නේ නැහැ. මේ එපා කියලා නොටිස් ගොඩක් දාලා තිබුණා. පූල් වර්ග 3ක් තියෙනවා. හොඳයි. ඉතින් හරි විශේෂයෙන් කියනවනේ 11කට තමයි යාළුවගේ ක්ලබ් එක පටන් ගන්න. ඒ දවස්වලට අවైలබල් දේවල් පොඩ්ඩක් චෙක් කරලා මම අපි ස්ටාර්ට් කරේ නම් ඩිනර් එකේ මේ අපිට ස්නැක් එක තිබ්බා 3ට ඒ ටික මේවා කරලා ඔයාලට කියනවනේ යන්න කලින් පුළුවන් නම් රිසර්වේෂන් එකක් දාන්න. ඒ කියන්නේ ඒ දවසට අවైలබල් රෙස්ටෝරන්ට් මොනවද කියලා බලන්න. ඒක ගොඩක් හොඳ වෙයි. මොකද මේ අපි හිතන් හිටියේ අර මොනවද චයිනීස් රෙස්ටෝරන්ට් එක try කරන්න කියලා. ඒකේ ඒ දවසේ තිබ්බේ නෑ. ඒ දවසට තිබ්බේ මේන් එකයි ග්‍රිල් එකයි තමයි. ඒ වගේ රෙස්ටෝරන්ට් තියෙනවා. ඒ දවසට අදාළ ඉවෙන්ට් කෝල් එකක් දීලා බලන්න අහලා ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක වටිනවා ගොඩක්. මේ ගියොත් ඔයාලට ගොඩක් හොඳ වෙයි කියලා හිතෙනවා. ඒ පැකේජ් එක අපිට කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. හොඳටම තිබ්බා. සර්විස් නම් සුපිරි. අන්ලිමිටඩ් කන්න තියෙනවා. ඒක හයිලයිට් කරලාම කියන්නවා. කන්න පුළුවන් ඇති වෙන්න. ඒ වගේම ලිකර් ඉන්ක්ලූඩ් බොන්නයි කන්නයි යන්න පුළුවන් සුපිරිම පැකේජ් එක. ඔයාලට පුළුවන් නම් ජීවිතේ එකපාරක් හරි යන්න. මොකද මැරෙනවා කියන එක ස්ථිරයිනේ. ඒ නිසා ජීවිතේ හම්බම කරන්න එපා. හම්බ කරන දේ වියදම් කරන්න හේතුවක් හදාගන්න. ඔයාලට පුළුවන් නම් යන්න. මම හැමෝටම කියනවා පුළුවන් තරම් ඇවිදින්න කියලා. මොකද මේ ජීවිතේ තියෙන ටික කාලේ ඒ ජීවිතේ තියෙන ටික කාලේ පුළුවන් තරම් එන්ජොයි කරලා ඉන්න. Thank you. Bye.